වංගියක්ම හිතුවා පපා. වශයෙන් බලයන් ආ මඩ නාග චම්ප මතිවට පොළොන් චම්පත් ඉන්නේ ලතෝ සෝක් ගඟේ මාළු ටිකක් හම්බුණා. මාළු ටික ගත්තේ ගෑණි විකුණපු ස්ටයිල් එකටම තමයි. ගෑණි හදන විදිය කියා තමයි විකුණුවේ. ඔව් මං අරගෙන රෙසිපි එක. ඇත්තද? ඔව්. මේ මගේ හිත ඇදිලා ගියේ අර විකුණපු විදියටම තමයි. ඉඳපන්කෝ මං කියන්නේ ඇහෙන්. මේක රෙස්ටුරන්ට් මේක ඕනේ වෙන්නේ හෙට උදේටනේ. පොඩ්ඩ ඉඳපන්කෝ කියන්නේ. ඉදින්නේ. මෙන්න මේමයි හදන්නේ. ගම්බිරිස් උළුහල් සුදු ලූණු සමග ලූණු එකට මිරිකා තක්කාලි සමග එකට කපා තම්බා සුද්ධ කරන මාළු ටික ඊට එක් කරගන්න. අන්න එහෙම තමයි හදන්නේ. මොකද මහිනා එන්නේ. එච්චරද? ඔව් ඒකද හදන ක්‍රමේ. ඉතින් කො මාළු? මාළු? මාළු තාත්තේ හොයන්නේ මාළු ටික 8යි කියන්නේ. ඒයි! අනේ! ඒ මලේ! මේ මලේ!